මොකටද බං මගේ අනවශ්‍ය මේ ෆොටෝස් එහෙම දාලා කන්ටෙන්ට් දාලා තියෙනවනේ ගහපම් මචං රිපෝට් පාරක් මාත් මේ දැන් ගිය පාර වෝන් කරානේ උඩ ගම්මට අන්න ඒස්ලා ඩිස් එකට ඇවිල්ලා උණුත් අමතන්න ಜಾති අමතන්න ඕන බලමු ಜಾති අමතමු මචං මේ පාරත් මචං ඌව ගූම කරලා දාන්න මේ පචම කරලා දාන්න තියන්නේ ඕමිදවා මගේ අනවශ්‍ය මේ ෆොටෝස් එහෙම දාලා කන්ටෙන්ට් දාලා තියෙනවනේ ගහපම් මචං රිපෝට් පාරක් මාත් මේ දැන් ගිය පාර වෝන් කරානේ උඩ යන තරයක් ගන්න රිපෝට් දාන්න. එයාට පුළුවන් account එක suspend වුණත් account එක එයාගේ device එකෙන් නෙමෙයි යාළුවෙක්ට දීලා එයා තමයි hack ගහලා තියෙන්නේ කියලා account එක ගන්න. මෙන්න මේ සචින මැසේජ් එකක් දාලා උඹ දන්න පහක් නැහැ පොඩ්ඩෝ කියලා මචං ඌට දාලා හරිද කෙලින්ම මොනවාද ඒ කියන්නේ මේ ඉසුරුගෙන් ඉල්ලගත්ත $200 පැනල් එක ගහන්න කියලාලු කියන්නේ හරිද මූ දැන් මේ මමත් පැනල්ලු ගන්න අනේ මන්ද පොඩි පකේෝ මේ මූට කියන්නේ කිං නෑට කියන්නේ හරිද මගේ account එක හරි සස්පෙන්ඩ් වුණා මූට තියෙන පුකේ අමාරු මොකද හරි කවුරු හරි පැනල් එකක් හරි ගැව්වා මම හරි පැනල් එකක් ගැව්වා හරිද දැන් උඹලා මට බෙන්නට කවන්නේ සඳු ඇයි බම් පැනල් ගැහුවා අරකයි මේකයි කියලා මූයි පුක්න්නේ ඈ මගේ අනවශ්‍ය විදියට ෆොටෝස් එඩිට් කරලා මූ තම්බ්නෙල් හදලා තියෙනවා හරිද ඔය ඒ වලටයි මගේ වීඩියෝ ක්ලිප් උත් දාලා ඇති මචං අබ සරණයි බුදු සරණයි ලෑස්ති වෙන්න අද රැයට සබ්මිට් කරනවා මචං මේ ලස්සන රිපෝට් එක අයියා කියන ඇති අම්මට ලයික් එකක් සඳුවට බැනපන් ලයික් තමයි කියන ඇතිවා ඒත් බැලුවා මොකද පරක්කු කියලාලු එකෙන් දාලා මේ රික්වෙස්ට් එකක් දාපන් නැන්ට රික්වෙස්ට් දාන්න නෑ කොල්ලම නෝ කපලා තින්නේ බා මේ මචං මේ ආයේ උඹටයි තෝගේ අයියටයි දෙන්නටම කියන්නේ හරිද මෝඩ මූසලියෝ දෙන්න ආයේ මගේ කිසි දෙයක් හරි තෝ දාලා දැම්මොත් තෝපිලා බං මගේ පිට වෙන බෙට්ටක් බං අරගෙන මේ views ටිකක් එනවා කොල්ලේව කයි බා උඹලා දෙන්න ඉමට බඩු දෙක This could be us. So back to what I was saying. Could be us. අඩෝ මන්නම් දන්නේ නැහැ බං මේ ඇයි කියන්න තව එකෙක්ට මොකක් හරි කුප්ප වැඩක් වුණාම මචං hina වෙන්න බලාගෙන මේ වගේ මන්දි බුද්ධිකෙක් නම් මරි මෝල්කාරයෙක් නම් මන් දැකලා නැහැ බං සිරාවටම හරිද අනේ මන්ද උගේ අයියත් මෝඩයාද මන්ද බං ගොම් මෝඩයා සුනාමියෙන් පස්සේ මෝඩ මූසලයා මචං මේ ඌට මගේ account එකට hack නෙමෙයි මොනා ගාලා ගැහුවත් ඌට පුකේ මොකක් තියෙන පුකේ අමාරුව views සිගා කන කාලකන්ණි පුතෙක් බං මගේ account එකට මුකුත් වෙලා නැහැ සුද්දා. අනික ගරීන එකට කියලා මං හදාගත්ත කේස් එකකුත් නැහැ. මේ ඒ නෑට මචං මොකද බම් මේ ඈ ඌට මේ මොනවාද ඔච්චර මේ ඌ විස්තර දන්නවා මං ගරීන එකට කියලා හදාගත්තලු අරක් කරලු යකෝ වී බෙජ්ජේ ගන්න බැයිද බං ඌට ඈ මරි මෝල් මෝඩ නපුංසකෙක් බං ඌ නම් සිරාවට ගම්මට අන්න ඒස්ලා ඩිස් එකට ඇවිල්ලා උණුත් අමතන්න ಜಾති අමතන්න ඕන බලමු ಜಾති අමතමු මචං ඈ මෝඩ මූසලේ ගිය පාරත් විහිං ලැජ්ජ වුණා. ගිහින් විහිං ලැජ්ජ වුණා කියන්නේ මෝඩ ලොල්ලෙක් බා. උගේ අයියත් ලොල්ලා බා. ඔය උපදේශ දෙනවා ඇත්ති ඌ වංශුවරකට. විසි මොකෝ වෙන්නේ? හෙලෝ. විසි යන්න වගේ යාළුවා පයර් වෙලා විසි. මගේ යාළුවෝ කොයිද? අනේ මේ අයියේ මම නම් ඔය අපෝ යාළුවෝ කව නමටවත් ඕනේ නැහැ මචං ඕ වගේ උන්. ඇයි බං උඹ අඩේ ඒකේ කමෙන්ට් කියවමුද බං ආතල් බා? මොකක් හරි දාලා සඳුයි අද එක්කර මේ ලයිව් එකේ මං කමෙන්ට් කියවමුද බං ඌට ඈ ඌ හරිද බ්ලොග් channel එකක් පටන් අරගෙනද කොයිද ඒකේ link එකක් දාලා මං එතනට මන් දැක්කා අපි ගාපු කිඹුලා ඔයා දැක්කද? ඈ මේ ඔහොම ඉදපන් ඌ එක කමෙන්ට් කිඹුලා ඉදපන් ඌ මචං එක කමෙන්ට් එකක් දාලා තිබ්බ මොකද්ද කෝ එක ඩීට් කරලාද සඳුයි ඔය දන්නේ දැම්මේ නැතොත් තමයි පුදුමේ බා මේ ආවගේ එක කොල්ලෙක් මේ ආවගේ එක කොල්ලෙක් දාලා දෙනවා ඔබට තියෙන ප්‍රශ්නේ විතරක් දාපන්. ඇයි බං ඔබ වීඩියෝ වල ලින්ක් දාන්නේ? දුකයි බං පොඩි හරියා කියලා. ඌ දාලා නෙගටිව් මාකටිං is best. උඹලා වගේ මෝඩයන්ට දැම්මලු. අනේ බං ඔහොම ඉදපන් ඈ. මම මේ මාකටිං කියන්නේ ඒකේ මේ පාරත් මචං මං SS ගන්න තියාගන්න වචන. මේ පාරත් මචං ඌව ගූම කරලා දාන්න මේ. පචම කරලා දාන්න තියන්නේ ඔහොම ඉදවා. අපි පචම කියන්නේ මචං ඔය වගේ ස්ට්‍රීමර් කෙනෙක් ඇත්තටම වැඩක් නැහැ වා. මගේ කන්ටෙන්ට් ඔය මගේ කන්ටෙන්ට් දාලා තියෙනවනේ.
මගේ පාබම් මොකටද බං? මගේ අනවශ්‍ය මේ ෆොටෝස් එහෙම දාලා කන්ටෙන්ට් දාලා තියෙනවනේ ගහපම් මචං රිපෝට් පාරක් ඈ. මාත් මේ දැන් ගිය පාර වෝන් කරානේ උට. යන තැරයක් ගන්න රිපෝට් දාන්න. මම මේ පාර මචං මේ ගිය පාර මම මේ වෝන් කරානේ. මේ පාර මචං මං කෙලින්ම මේ ස්ට්‍රයික් ක්ලේම් කරනවා මචං. කෙලින්ම chat එකක් දානවා මේ වගේ මේ ගෝත පින්නේක් මගේ අනවශ්‍ය විදියට ෆොටෝස් ඌ දන්නේ නැහැ බං. ඌ මේ YouTube එකේ මචං ගයිඩ්ලයින් දන්නේ නැතුව ඇති මං හිතන්නේ. උගේ අයියත් බං මේ ළමා මානසිකත්වයේද බං පොඩ්ඩක් කියලා දියන්කෝ මචං. මේ ඕම ඉදවන් අපි chat එක පොඩ්ඩක් මේ chat එක නෙමෙයි දාලා තියෙන content එක කියෝම ඌ මචං හැම ස්ට්‍රීම කෙනෙක්ට බයින එක විතරනේ බං කරන්නේ ඈ පොපාටත් බැන්නද කොහෙද හරිද ඊට පස්සේ කාටද තව කාටද බං මොකක් හරි මේ අපේ අරුත් ඉවත් එක්ක මොකක් හරි අවුලක් තියනවද කොහෙද බුදු අම්මෝ මූට නඩු නැති එකෙක් නෑ බං පොඩි පින්නෙක් කියන්නේ බං අන්නේ අම්මෝ ළඟපාත හිටියනම් එහෙම බබකියු පාරක් දාන්න ගන්න පුළුවන් බං අපි යන කැම්පින් බ්ලොග් එකකට දාන්න හොඳයි බං ඌව අපේ ළඟපාත තමයි. සිර කොහෙද බං මූ අනිත් උන්ට මේ මූ දාලා තියෙන පෝස්ට් එක ඔයාලා නැද්ද කිව්වද? අවුලක් නෑ ඉතින් එහෙම අවුලක් නෑ සංකපාල ඉන්නේ. ඌ ඇඹිලිපිටිය ගෑවට සංකපාල ඉන්නේ. ඇම්බිලිපිටිය ඉඳන් එහෙට කොච්චර දුරද බං ඉන්න බලන්න මැප් එකේම බලලා ගියා. මේ බලපන් ලොල්ලා දාලා තියෙන මේක මෙච්චර දෙයක් වෙලා තියෙදිත් බොරු අහගෙන සාදු කියනුන් ඉන්නවනේ බැතිමත්තු ෆෝම් වෙන්න එපා පව් ඒකේ තියෙන කමෙන්ට් ඒකේ කමෙන්ට් 1000ක් තිබ්බොත් මචං එකයි ඌට හොඳ කියලා තියෙන්නේ ඈ මේ මම දාපු ෆොටෝ එක මූ අරගෙන හරිද අනේ මචං මං ගරීන එකට මැසේජ් එකක් දැම්ම බෑන්ඩ් වෙච්ච වෙලාවෙම කිසිම රිප්ලයි ගන්න අදද කොහෙද අද උදේද කොහෙද මේ ඇවිල්ලා තියෙන රිප්ලයි එක ඒ බෑන්ඩ් මේ මැසේජ් එක ආපු ගමන් අනිත් පැත්තට මම ලොග් වෙලා බලද්දි මචං මට ලොග් වෙන්න පුළුවන් මම ගරිහින එකට කියලා පාර්ට්නර් කෙනෙක් ඉන්න මචං මේව කරගත්ත මගුලක් නැහැ මේ අහගනින් ගොඩක් පොඩි කොල්ලෝ දන්නේ නැහැ මේකේ තේරුමවත් ඌ ලොකු එක හරිද ඒකයි මට දුක අම්මට ඌට මාර දුකයිලු හරිද සඳු කියන්නේ ගරීනගේ V badge තියෙන පාර්ට්නර් කෙනෙක් හරි ඇත්ත එයාට පුළුවන් account එක suspend වුණත් account එක එයාගේ device එකෙන් නෙමෙයි යාළුවෙක්ට දීලා එයා තමයි hack ගහලා තියෙන්නේ කියලා account එක ගන්න අම්මට සිරි මේ මූ ගරීනගේ වැඩ කරනවද කොහෙද ඔබන් මං හිතන්නේ මූ ගරීනගේ වැඩද මන්ද බං මේ කියන්නේ මේ මෙච්චර විස්තරයක් අපිවත් දන්නේ නැහනේ බං හරි එයා කියන දේ තමයි අනේ උන්ගේ අයියා වැඩ ඇති බං ගරීනගේ ඔව් ඒක තමයි එහෙමයි account ගන්න විශේෂ හැකියාවක් තියෙන ඔප්ටිමයිස් කරන්න සෙන්සි හදන්න අම්මාට සීරි කොලෝ එහෙමයි account එක අරන් තියෙන්නේ මූ දැක්කා වගේ කියන්නේ මචං හරි සුපිරි ගිය පාරත් ගුණා මේ පාරත් බලු වෙනවා දැන් එයාගේ ඩිවයිස් එකෙන් විතරයි ලොග් වෙලා ප්ලේ කරන්න පුළුවන් ඒ මොකද්ද මචං මට ඕන කෙට මට ඕන කෙට දෙන්න පුළුවන් මචං ලොග් වෙන්න එහෙම කිසි අවුලක් නැහැ එහෙම කේස් එකක් වෙලා නැහැ මං අර මාව තුන් පාරක් මේ බග් මේ කියන ලොල්ලා මචං මේ රීජන් එකේ ඉඳපම් පෙන්නන්න මේ රීජන් එකේ හිටපු ලොල්ලා කෝ බං මේ මෙතන හිටපු ලොල්ලා කෝ ඌ නැද්ද නෑ බග් මේ බග් මෙතන හිටපු ලොල්ලා කෝ බං මෙන්න මේ හරි හිටියේ බං මට වැඩි උඩින්ද කොහෙද හිටියේ කමන්නේ අපි පහලත් බලමු කෝ බං මේ ලොල්ලා බලපන් ලොල්ලා නෑ ඒක දාන්න කවුරුද chat එකට මේ chat එකට පොඩ් ඔව් ඒකත් අපි චෙක් කරලා බලමු ID එක පොඩ්ඩක් දාන්න හරි ඊට පස්සේ ඕමින්ද බයි ඉතුරු ටිකත් කියවන්න දන්න තරමේ මොකද්ද ඕක SLR පොඩ්ඩටත් උනා අනේ මන්ද SLR පොඩ්ඩට නම් මචං උගේ account එක කෙලින්ම hack ගහන එකේ hack ගහලා බෑන් වෙලානේ මගේ එහෙම බෑන් මුකුත් උන්නේ මගේ account එක බග් වෙලා තියෙන්නේ මතකද ඔය දීලා තියෙන සීන් එකක් යනවා අහපන්කෝ මතකද ඔය දීලා තියෙන්නේ සමාවක්ලු අඩේ මේ මුංගේ අයියා ගරීන එකේ වැඩද බං ඉංග්‍රීසි පුළුවන්ද කියලා අහම මුලින්ම මතකද ඔය දීලා නෑ මොනවා පොඩ්ඩට උනා මතකද ඔය දීලා තියෙන්නේ සමාවක් විතරයි සිරාවට ආයි දෙයක් ඩිටෙක් වුණොත් සස්පෙන්ම වෙලා යනවා දන්න අය දන්නවා නැතිවුම් මොකදෙයි පව් හැබැයි හරිද ඒ කියන්නේ මූ දැන් කියන විදියට මචං මගේ account එක වෙන එකෙක්නේ හැක් ගහලා තියෙන්නේ හරිද වෙන එකෙක්ලු හැක් ගහලා තියෙන්නේ ඒකින්ද ගරීන එකෙන් බෑන්ඩ් වුණාලු
මම ගරීන එකට මැසේජ් කරාලු වෙන එකෙක් හැක් ගහලා තියෙන හින්දා මේ මම ගහලා නැති හින්දා හැක් මට දුන්නලු account එක. මූ කියන විදිය. හරි. මෙන්න මේ සචින මැසේජ් එකක් දාලා උඹ දන්න පහක් නැහැ පොඩ්ඩෝ කියලා මචං ඌට දාලා හරිද කෙලිම්. සචින මාත් එක්ක ඇරියස්. හරිද? ඇරියස් ඒ වුණාට යම් කිසි දෙයක් වුණා. ඉතින් ඒක මම ඌට මේ මොකක් හරි මං ලයිව් එකේ කිව්වා ඌ මට බැන්න එතනින් එහාට ඉවරයි. හරිද? මගේ හිතේ නම් කොහොමත් එහෙම අවුලක් නැහැ. මොකද එකට හිටපුන් සාදුනම් පැනල් ගහන්න අඩේ මං ගැන දන්නුම් දන්නවා මචං. හරිද? කොයි කවුරුත් දන්නවා මම මචං. මොකද මම මේකෙන් හම්බ කරලා තියෙනවා කෝටි ගාණක්. හරිද? කෝටි ගාණක් හම්බ කරලා තියෙනවා. මම මේ ගේම් එකට මචං වරදක් කරන්නේ නැහැ. වරදක් කරන උන්ට කැමතිත් නැහැ. හරිද? මාත් එක්ක ඉන්නුන් දන්නවා. නැත්තම් මේ සජිනාට තිබ්බනේ තරහට දාන්න අප්පට ඕකනම් මේ අපිත් ඒ ප්ලේ කරද්දිත් හැක් ගහන්න හරි මොකක් හරි දාන්න තිබ්බනේ. එහෙම නැහැ. මම කෙලින්ම ඩිරෙක්ට් කියලා දෙනවා. සාදුනම් පැනල් ගහන්නේ නැහැ. උගේ වටේ ඉන්න උන්නම් ගහනවා හැබැයි. උගේ account එකෙන් ගහන S අකුරෙන් පටන් ගන්න ලොල්ලෙක් ඉන්න ඌට නම් දිවස් තියෙනවා BR මැච්චල. මේ S අකුරෙන් කියන්නේ අනේ මන්ද මට හිතෙනවා. ඉතින් මට ඒක කියන එක සෙට් නෑ. මේ දාලා තියෙනවා. හරිද? මන් දන්නේ නැහැ කවුද කියලා. මට හිතෙනවා කෙනෙක්ව මේ එහෙම අවුලක් නැහැ. ඌ මේ පාර මගේ මේ පාර රීජන් එක ඒ කියන්නේ මේ පාර සීසන් එකේ මගේ account එක ප්ලේ කරෙත් නැහැ ඌ. හරිද? එතකොට මචං එතන මගේ account එක බග් වෙන්නේ ඒක හේතුවක් වෙන්න විදියකුත් නැහැ. ඊට පස්සේ මූ දාලා දෙනවා තියෙන කාටවත් දන්නේ නැහැ ලයිව් නැතිලාට. ලයිව් නැතිලාට මාර දිවසක් තියෙන සබ් අපිට වැඩක් නැහැ බං. මේ හුත්තෝ ඵලයන්තෝ ඩිස් එකේ. මූ මියුට් කරලා දාපන්. කවුද? හරිද? මේ කාටද දිවස් තිබ්බත් අපිට වැඩක් නැහැ. අපි අනිත් උන්ගේ දේවල් හොයන්න නැතු වෙමු. හරිද? මේ සචිනා නම් බං මුකුත් දාලා ප්ලේ කරන්නේ නැහැ මන් දන්න ධර්මේ. හරිද? මේ ඉතින් මූ කියනවා සදු නෙමෙයි පැනල් ගැහුවේ account එකෙන්. හරිද? බෑන් වෙනකොට RJ කාර්යයත් සදු පැනල් ගහනවා. මේ මොන්න බලපන් මෙතන කමෙන්ට් එක. අයියා බලන්න සචින්ට දාලා දින. අයියා බලන්නකෝ 106 104 එකේ ප්ලේයින් ස්ටයිල් එක. ඒ කියන්නේ මට මේ කියන්නේ හරිද? එහෙම නෝ ඩ්‍රැග් ගහන්නේ. ඩ්‍රැග් කරලාත් ගහනවා. ඒත් ෂොට් කනෙක් වෙන්නේ නැහැ. යකෝ දැන් මූ කියන්නේත් මම හැක් ගන්නවලු. හැබැයි මේ පෝස්ට් එක දාලා තියෙන්නේ මේ මෙතන මේ පින් කරලා තියෙන්නේ සාදු නෙමෙයිලු හැක් ගැව්වේ මේ account එකේ log line එකෙල්ලු. මෙන්න මෙතන කියන හොඳට බැලුවොත් තේරෙනවලු මොනවාද ඒ කියන්නේ මේ ඉසුරුගෙන් ඉල්ලගත්ත $200 පැනල් එක ගහන්න කියලාලු කියන්නේ. හරිද? මූ දැන් මේ මමත් පැනල් ලුගන්නේ. අනේ මන්ද ෆ්තෝ පොඩි ෆ්කේෝ මේ මූට කියන්නේ කිං නෑට කියන්නේ. හරිද? මේ කොල්ලෝ උඹේ වැඩක් උඹ බලාගනි. මගේ account එක සස්පෙන්ඩ් වුණා මගේ account එක බෑන්ඩ් වුණා මගේ account එක කවුරු හරි පුක දුන්නත් තොට වැඩක් නැහනේ. හරිද? මේ ඉන්නේ ලොල්ලා මූ කවුද බම් මේ වාහනර කිරිපින්න මේ මූට මේ මෙච්චර විස්තරයක් දන්නවනම් මම ගරීන එකෙන් account එක සස්පෙන්ඩ් වුණාම ගන්න පුළුවන්ලු. හරිද? ගරීන එකෙන් account එක සස්පෙන්ඩ් වුණාම ගන්න පුළුවන් මූ කියන්නේ. ඉතින් මූට තමයි V-badge නැහැනේ බා. මම නම් හිතන්නේ නැහැ මූට V-badge ගන්න පුළුවන් වෙයි කියලා. මං කෙලින්ම වචන් මම බොක්කෙන් කියන්නේ මූට රික්වයර්මන්ට් තිබ්බත් මූට V-badge නිකමට හරි මම එන්න කලින් මුකුත් කරන්නේ ආසාවනේ පොඩි එකාගේ. V-badge එක ආවට පස්සේ මචං මේ content ඔක්කොම ටික මං share කරනවා මචං. මේ ස්ට්‍රීමර්ස්ලාට මචං hate කරන්නේ මෙහෙමයි. Free Fire community එකට hate කරන්නේ මෙහෙමයි කියලා. ඇත්තටම මේ වගේ කෙට්ට උඹලා කියපන්. මේ වැඩක් නැන්නේ මේ වගේ කෙට්ට මචං. ලැබුණත් වැඩක් නැහනේ. මේ අර බොක්කෙම්ම සපෝට් කියලා පෙන්වන්න මේ V-badge හම්බෙච්ච අර දනු කැටයි සුද්දටයි V-badge හම්බුණා කන්ඩ්‍රැක්ට් කරලා තියෙනවා හොඳයි. ඉතින් මේ රටට ලෝකෙට පේන්න ඉතින් මේ කන්ඩ්‍රැක්ට් කරලා දෙන්නේ නැතුව වෙන දෙයකට නෙමෙයි මේ වෙන දෙයකට නෙමෙයි අර මං හිතන්නේ උන්ට කියලා අර හැම දාලා බා ගන්න සීන් එකක් මුගේ තියෙන්නේ මේ. මේ පේනවනේ කිඹුලෙකුත් ඉන්නවා අඩේ. ඇත්ත. අඩේ මේ අපි කබරයා කියලා කියන හින්දාද මන් දන්නේ නැහැ මූ කබරේකුත් දාලා බම් මේ පෝස්ට් thumbnail වලට මේ. ඔය් වේ අඩේ මූට ඇත්තටම මගේ account එක ළමයි. හරිද? මගේ account එක හරි සස්පෙන්ඩ් වුණා. මූට තියෙන පුකේ අමාරු මොකද හරි. කවුරු හරි පැනල් එකක් හරි ගැව්වා. මම හරි පැනල් එකක් ගැව්වා. හරිද? දැන් උඹලා මට බැන්නට කවන්නේ සඳු ඇයි බම් පැනල් ගැහුවා අරකයි මේකයි කියලා. මූයි පුක්න්නේ ඈ මූ මොකද්ද මූට මොකද්ද තියෙන සීන් එක. අයියෝ බරුට කරෙත් ඒකනේ. අනේ මචං මං කාටත් මචං මං අද වෙනකන් කාවත් මචං රිපෝට් කරලා නැහැ. මට වැඩකුත් නැහැ. කිසිම essay එකකුත් නැහැ. හරිද? ඉතින් මේ අර මේ කමියුනිටි එක චාටර් වෙනවා මචං. අර ලොල්ලෙට්ට මචං අර මොකද්ද වඳුරාගේ නෑ මොකාගේ කරේ රත්තරම් කටුස්සගේ කරේ රත්තරම් බැඳ වගේ සීන් එකක් වෙනවනේ මචං. මේ අර අනවශ්‍ය පුද්ගලයන්ට මචං මේ අනවශ්‍ය දේවල් ලැබුණාම මචං අර තවත් උඩ යනවා. අර මේ ඇත්ත. යකෝ තනිකර ස්ට්‍රීමර්ස්ලාට හේට් නේ හදන්නේ. තනිකර ස්ට්‍රීමර්ස්ලාට හේට් පොපාට. හරිද? මට
නදු WhatsApp හරි මම බලන්න තිවාටත් එහෙම. ආපහු තිවාට නදු WhatsApp බලන්න තිවත් බැලලා දාලා තිබ්බා මම. මේ අපි උඩද බං ඉන්නේ බරේ මේ අපි මෙච්චර වෙලා උඩද බං හිටියේ අපි උඩද බං මෙච්චර වෙලා හිටියේ නැත්නම් ඒක තමයි අපිට ඒක කට්ටිය ප්‍රයිවට් chat එකනේ බා. ඒකට උන් කොහොමද? නෑ ඒක ප්‍රයිවට් යන්න මේ බං ඒක පබ්ලික් එකක් යකෝ නෑ ඒක පබ්ලික් එකක් මේ කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු ළමයි මම මේ ඌ මචං අනිත් උන් දැන් ගිය පාර මගේ account එකේ බග් වෙච්ච වෙලේ ඌ කියපු ඒවා අරගෙන මුගේ account එකට මොකද වෙලා තින්නේ කියලා ලස්සන TikTok ටිකක් හදන්න ළමයි. ඔයාලට හොඳ like ටිකක් ගන්න පුළුවන් ඈ. මගේ account එකේ බග් වෙච්ච වෙලේ කිව්වා මේ සදුවයි account එකේ වෙන එකෙක් hack ගැහුවලු බග් වුණාලු සඳුවත් hack ගහන්නලු 106 වල drag මොකද්ද? drag කරනවා head එකට යන්න හැලු no drag ගහද්දි head යනවලු හරිද? යකෝ මගේ play-in style එකට ඕන මෝඩෙට තේරුම් ගන්න පුළුවන් මම hack නෙමෙයි ගහන්නේ කියලා. යකෝ එහෙනම් යෝ බං ගෙරි බොටෙක් කියලා තේරෙන්නේ නැද්ද ඕන එකට අර පොඩ්ඩක් මචං එක දිගට ගණන් ගන්න තේරුම් ගනින් ගණන් ගන්න කවුරුත් අවසන් ඉන්නන්නේ යකෝ ඕක ඒස්ට කිව්වනම් කමකුත් නෑ. ඔව් බං අන්න ඒ ෂැඩෝට කිව්වනම් අවුරුත් නෑ මේ මට නම් බං අර සචින එස් අකුර දාලා තියෙන්නේ ෂැඩෝට ඇත්ත කතාව ඒක නෑ ආබා නෙමේ ඇත්තට උඹ තමයි ඒ දාලා තියෙන්නේ අර උඹට එක account එකක් බග් වෙලා නෑ. බග් වෙලා නෑ තාම ඒ වුණාට උඹට දිවස් තියෙන සීන් එකක් මටත් තීරලා තියෙන මේ ඒවත් හැමෝටම තියෙනවනේ බලන්න කියලා. තියෙනවා මටත් ඒක මට නෑ. ඉතින් බං ස්ක්‍රීන් ෂෙයා දාගන්න බං අරයත් එක්ක දන්නේ නැහැ ඉතින් දන්නේ නැහැ ළමයා නිසුන්ට තේරෙන දේවල් ඉතින් මටත් ලාවට තේරුණා ඉතින් උඹ මොනවද ගහනවා කියලා නෙමෙයි කියන්නේ මම නෑ විහිළුවක් නෙමෙයි උඹලා විහිළුවට ගන්න එපා මොනවද ගහනවා කියලා නෙමෙයි කියන්නේ මොනවද ගහනවා කියලා නෙමෙයි කියන්නේ ඩබල් ඇහෙන්නේ තියෙන්නේ බං සවුන්ඩ් උපරිම දාලානේ තියෙන්නේ. මේ මාස්ටර් ඉන්වෙට් එකක් දන්නවද අනේ මේ මූට පිස්සුද මන්ද මේ මෙච්චර මේ ලයිව් එකේ මගුලක් කියන උට රික්වෙස්ට් එකක් දාන්නලු කවුද ඇව කොල්ලෙක් බං අවදාන ඉල්ලන්න පැනල් බට්ටක් ඇවිල්ලා මෙන්නලු කවුරු හරි ඇවිල්ලාද අම්බේ චැට් එක සඳුවගේ විදිනවා පොඩිද නෑ බං මට මල පැන්නේ බං මගේ account එකට කවුරු හරි පොක දුන්නා ඌට තියෙන පුකේ අමාරු මොකක්ද කියපන්කෝ හරි මගේ account එකේ පැනල් එකක් ගාලා බෑන්ඩුනා මූට තියෙන පුකේ අමාරු මොකද්ද ආයේ මල්ලි අනිත් උන්ගේ දේවල් හොයන්න එපා උඹ තනි කර බං අපේ ගෙවල් පැත්තේ ඉන්නවා මට ඇන්ටිගේ නම කියන්න බෑ ඇන්ටිගේ පුතාලා හරි ලයිව් බලුවොත් එහෙම මේ අර ලිඳ ළඟ සංගමේ මචං උඹ අම්බෝ උඹ තනි කර මචං අර කොළඹ මචං බෝගහයට ඉන්න බඩුවක් වගේ බං අයියෝ අනිත් උන්ගේ දේවල් හොයන්න එපා මල්ලි අනිත් උන්ගේ දේවල් ඇත්තටම හොයන්න එපා ආයේ මගේ කිසිම කන්ටෙන්ට් එකක් දැන් මේ මුගේ මේ මගේ අනවශ්‍ය විදියට ෆොටෝස් එඩිට් කරලා මු තම්බ්නෙල් හදලා තියෙනවා හරිද ඔය ඒ වලටයි මගේ වීඩියෝ ක්ලිපුත් දාලා ඇති මචං අබ සරණයි බුදු සරණයි ලෑස්ති වෙන්න අද රැයට සබ්මිට් කරනවා මචං මේ ලස්සන රිපෝට් එකක් මේ ඌ මාර විදියට හේට් හදනවා අනිත් උන්ට මගේ account එක මොකුත් වෙලා නැහැ ළමයියා මෙන්න තියෙනවා හොඳට තියෙනවා මගේ account එක කිසිම කේස් එකක් නැහැ මගේ account එක කිසිම අවුලක් නැහැ පැංචෝ ඔන්න හොඳ අපූර්වට තියෙනවා වාහනරේ අවර දූපතට ගිහින් වාහනරා දූපත් නෙමෙයි ඌගේ අයියත් එක දෙකන්නවලා මචං තලවතු කොට පැත්තට ගිහිල්ලා දාන්න ඕනේ වා අයියෝ ඕන්නේ නැත්තන්නේ මගේ account එක බෑන් නෙමෙයි මොනවා වුණත් ඔබ හොයන්න එපා මචං වාහනරේ අම්බට අදාළ නැති දේවල්නේ අයියා කියනවා අම්මට ලයික් එකක් සඳුවට බැනපන් ලයික් තමයි කියනවා ඇතිවා අයියාගේ අයිඩියස් නේද හොර ගෙඩියා මූට කොහෙන්ද බං සුනාමියෙන් පස්සේ කාට ඔච්චර අයිඩියා පිස්සු කොල්ලා වන්න පොඳුරා අයියෝ මේ කොල්ලෝ දාන්නේ බං කබරෑ කියන එක තමයි වැදුනේ එක්ක ඔබ ෆිල්ම් එකක් කරපන් උඹ ඩ්‍රෝන් එකෙල්ල වාන්රයට views මදි හින්දා ඒකයි පව් බා උගේ බ්ලොග් channel එකේ මචං link එකක් දාලා තියෙනවා ගිහිල්ලා මචං හැචූස් ගාලා subscribe පාරක් දාලා වරේ කට්ටිය ඕකට කරගන්න ඕනේ ඔව් ඒක හින්දානේ මචං ඒ හැබැයි ඒක ලස්සනට දාලා තියෙනවා මේ බලපංකෝ මචං නෙගටිව් මාකටිං පාර දැක්කේ නැද්ද නෑ යකෝ පෙන්නන්න යකෝ ගිහිල්ලා බලපන් ඌ ලස්සනට දාලා තියෙනවා බං අර අපි කමියුනිටි පෝස්ට් දාන්නේ බං අනේ subscribe කරන්න අපිව කියලා මේ මචං මේ උගේ අර channel එකේ link එකම අයියෝ අතල් කොටයි බං
එක්කො මට බයිනවල මේ ආවංගෝ මේ කෑගන්නවා එක්කො මට බයිනවනම් මේ චේදයක් දාලා බැනපන් නෑ ලිංක් දෙකුත් දාලා බං ඒ අත්සෙන් ඒකත් දෙපාර ඕන මෝඩෙක්ට මේ බලපන් මේ කමෙන්ට් ඔක්කොම කියවද්දි උඹ මොනවා කිව්වත් සඳුවලට මම ආදරෙයි අනුන්ට කළදේ ඔන්න මේ මූ විතරයි මූ බැනලා තියෙනවා මූ සඳුගේ පැත්තට කමෙන්ට් එකක් දැම්මොත් බැතිමෙදෙක් කියලා දානවා අපි ආතල් එක ලයිව් බලන්නේ ලයිව් බලනවා උඹ ලයිව් බලන්නේ අනුන්ගෙන් ගොඩ යන්න හදන රීචින් ගන්නෙක් උඹ ගේම් එක ලොක් කරගෙන ඉඳපන් මේ ඌට මැල්ලා දෙන ලොල් අඩිස්සර පොන්නේ දැන් හරිද අනුන්ගේවට උඹ පනෝති ඉඳපන් උඹටත් කාගේ හරි බෙට්ටක් නම් කමන්නේ ඇයි ඔයා දැන් මෙහෙම පෝස්ට් එකක් දාලා ඒකේ යටින් බ්ලොග් channel එකේ link එක දැම්මේ කෙලින් උත්තර දීපන් කොන්දක් තියෙනවා නම් හරිද ඔයා සෝසමලා පුතා ලොල්ලෝ තෝගේ කවුන්ට් එක කෝ එතකොට හරි මුගේ කවුන්ට් එකත් බම් මේ බග් වෙලානේවා බග්නේ අඩෝ පොන්න කටවකවාගෙන ඵලයන් ඔය රෙද්දවල් නෙමෙයි කටවාගෙන රීලා සංගණයට වරන් වල්ලි රීලා සංගමයට ඇනන කළු වානරයා ගෙරි වානරයා කෝ කටවාගෙන ඉඳපන් ගොන් පුතා සඳුව යමකි එක උඹට නම් සඳුවගේ බෙට්ටක් හරි කමක් නෑ නේවා උඹ ගොම්කෙක් බං උඹ ඔය පෝස්ට් එක දාලා ඇයි වගෝ උඹේ වීඩියෝ වල ලින්ක් දාන්නේ ගැම්මක් කොයි බොරු කීමෙත් සීමාවක් තියන්න අනේ මන්දවා ඕවනම් දෙන්නම් ගේම් එකෙන් කැපිලා ඉන්නේ අයියෝ මේවා නම් වෛරස් නෑ මොකද views හිඟා කන ලොල්ලෙක් උඹ අම්මෝ රිම ටෙක්නොලෝජියා පොඩි එකා දන්න ලබ්බක් නෑ පෝඩුවේ ඉඳහම් මල්ලි ඉස්සල්ලා IT ඉගෙනගෙන ඉඳපන් මුලින් මූට බං හරිද මූ මොකද කිව්වේ Windows බටන් එක දන්නේ නැහැ වනේ බා ඕ බලද එමියුලේටර් පිටින් විකුණන්නේ කොල්ලෝ පගේ වැඩ කරන්න එපා අනේ කළු වානරය උඹ ඉදාම් මෝඩයා ඌ එක්ක ඉන්න කවුද බං ඌ ලොල්ලා උඹ හොඳ එකා කවුන්් බෑන් කරනවා මෙන්න දෙන්නයි ඌට හොඳ කියලා තියෙන දෙන්නයි අනේ ලොලුක්කා අනේ මෙම නෙක් වියුත්සින් ගන්න පින්න උඹ රිපෝට් කරන්න ඕනෙලු ඒත් බැලුවා මොකද පරක්කු කියලල එකෙත්දාලද ඇයි එතකොට වාගේ කවුන්ට එක රීජන් නැත්තේ මේ ආවක ඇයි එතකොට වාගේ කවුන්ට එක රීජන් නැත්තේ අරණය පුක්කය අමාරුව අනිත්තුන්ට ඉනා වෙලා අයියෝ තාම ලාමකයි ඔයා වානරයට වියස් මදිලු ඒකයි මේ ඌද වන්දන්න ඇවිල්ල මචම් මේ රික්කෙස්ට ඇද්දාම නැන්ට රික්කෙස් දන්න කොල්ලම නෝ කපලා තියන්නවා ආන් ඒක රික්කෙස් දන්න ඇත කොල්ලවාට ගිය පාරම ඉන්නට දුන්නන එන්න ඩිස් කියලා ගිය පාරත්වා ගූුණා මේ පාරත් ගූුණ අනේ ස්පෑම් කරන්න එපා එක් වගේ කින් මදුව ඇට්ට ස්පෑම් කරන්න එපා ඔයාටත් අනිත් අයට තියෙන තීරීම තමයි මේ ස්පෑම් වෙනවා නම් මචං බෑන්ඩ් වෙయ్యා මම පන්නන්ගේ මේ මොනවාද මේ account මචං මගේ list එකට ගන්න නැහැ පැටියෝ මේ කට්ටිය live එක like එකක් දාමු අපි custom එකක් ගමු ළමයි ආර වැඩේ කරන්න ඔයා මොකද්ද අනේ මේ තුන දාලා තලන්න අනේ ඵලයන් උඹලා ආස ඇතිනේ මට හිමීට සේප් එකේ තලාගෙන monthlyයක් weeklyයක් කොටා ගන්න boys මගේ content කොහේ හරි මචං අනිත් උන්නම් දැම්මත් කමන්නේ ඕන විදියකට දාපොතේ මේ ඔය ගෙරි වානර පින්න මචං මගේ කන්ටෙන්ට් එකක් කරේ මොකක් කරේ දැම්මෝ මචං ගහපන් හැචූස් ගාලා මචං මක බෑවිලාම යන්න මේ අර එස් අකුලක් දාලා දිවේ කවුදවා උඹ තමයි ඉතින් බං මෙච්චර වෙලා කිව්වේ කවුද ඒක දාලා දිවේ සචිනා දාලා තිබ්බේ නෑ ඕක සචිනා විතරක් නෙමේ හරිද මටත් තේරුණා උඹට දිවැසි තියෙනවා කියලා හරිද අපේ තව කාගෙන් ඕවිදා TDM ගෲප් එකේ මන් දානවා ෂැඩෝගේ දිවැසි පෙනීමේ දක්ෂතාවයක් ඔයාලට දැනිලා නැද්ද ඇත්ත සීන් එක මේ මචං මේ ආය උඹටයි තෝගේ අයියටයි දෙන්නටම කියන්නේ හරිද මෝඩ මූසලියෝ දෙන්න ආයේ මගේ කිසි දෙයක් හරි තෝ දාලා දැම්මොත් තෝපිලා බං මගේ පිට වෙන බෙට්ටක් බං අරගෙන මේ views ටිකක් එනවා කොල්ලේවකයි බං උඹලා දෙන්න ඉමට බඩු දෙක ආයේ මගේ කිසිම දෙයක් දාලා දාපන්කෝ නාකි ගෑනු දෙන්නා වගේ ඕක ඉතින් හොඳ විදිහට කරා නම් උඹටත් හොඳයිනේ බං
ඔව් බා මෝඩ පාඩුවේ ලයිව් එකක් කරගෙන හිටියනම් සේප් එකේ මචං views ටික ඔක්කොම සෙට් කරගෙන ඉවරලා වී බැජ් කරගෙන පාඩුවේ මචං ලයිව් එකක් කරගෙන ඉන්න පුළුවන් හේට් හදන්න එනවා මචං පප්ප දෙන්න එනවා අනිත් උන්ගේ කුණු හොයන්න දෙවියෝයි දීලා තියෙන්නේ. කවුද දන්නේ